ආයුබෝවන් SCLT ප්‍රීස්කුල් හබ් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ NEQ Level 4 ප්‍රීස්කුල් ටීචර් එක්සෑම් එක සඳහාත් පෙරපාසල් ගුරු ඩිප්ලෝමා සඳහාත් අතිශය වැදගත් වන විෂය කොටසක් පිළිබඳවයි. ඒ තමයි ගුරුවරයා වෘත්තිකයෙකු ලෙස සලකන්නේ ඇයි කියන මාතෘකාවයි. ගුරුවරයා කියලා කියන්නේ විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියක් තුළ සිසුන්ට තමන්ගේ දැනුම, ආකල්ප, කුසලතා, ඒ වගේම සාරධර්ම ලබා දෙමින් මේ දැනුමින් ආකල්පවලින් කුසලතාවලින් දරුවන් පෝෂණය කරමින් දරුවන්ගේ සමස්ත පෞරුෂ වර්ධනය උදෙසා ඊතා ක්‍රමානුකූලව මඟ පෙන්වන ඒ වගේම ඊට අවශ්‍ය පහසුකම් සපයන වෘත්තිකයා තමයි ගුරුවරයා විදිහට හඳුන්වන්නේ. මුල් ළමාවිය ගුරුවරයා සම්බන්ධයෙන් කතා කරද්දී මුල් ළමාවිය ගුරුවරයා කියලා කියන්නේ අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ ශාරීරික නැත්නම් කායික බුද්ධිමය හෙවත් සංජානනීය භාෂාමය සමාජීය සහ චිත්තවේගීය හෙවත් ආවේගාත්මක කියන මේ සමස්ත පුළුල් වර්ධනය උදෙසා ප්‍රධාන වශයෙන් ක්‍රීඩාව මූලික කරගත් ක්‍රියාකාරකම් හරහා ආරක්ෂිත සුහදශීලී සහයෝගී පරිසරයක් තුළ මෙන්න මේ සමස්ත වර්ධනය උදෙසා අවශ්‍ය මූලික අඩිතාලම දමන සුවිශේෂී අධ්‍යාපනඥයා නැත්නම් සුවිශේෂී පුද්ගලයා විදිහට මුල් ළමාවිය ගුරුවරයා හඳුන්වන්න පුළුවන්. ටීචර් කියන වචනේ නිර්වචනය ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. trained and talented පුහුණුවලත් දක්ෂ කාර්යක්ෂම උද්‍යෝගිමත් කාරුණික නම්‍යශීලී සහයෝගී නිර්මාණශීලී අවංක උපකාරී වන ධෛර්යවන්ත නැත්නම් ශක්තිමත් නැත්නම් ජව සම්පන්න ආදර්ශමත් වගකීම් සහගත සහ ගෞරවණීය මෙන්න මේ විවිධ නිර්වචන වලින් ගුරුවරයා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සෑම වගකීමක්ම ගුරුවරයා හා බැඳී තිබෙනවා. වෘත්තීය භාවය කියලා කියන්නේ මොකක්ද කිව්වොත් යම් කිසි රැකියාවක නිරත වන්නෙක් තමන්ගේ එම වෘත්තීයට නැත්නම් එම රැකියාවට අදාළ විශේෂිත වූ දැනුම විශේෂිත වූ උසස් කුසලතා ආදර්ශමත් හැසිරීම් වෘත්තීය ආචාර ධර්ම ඒ වගේම වෘත්තීය වගකීම් සහගත බව උපරිමයෙන් ආරක්ෂා කරමින් තම සේවය ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව ඉෂ්ට කිරීමට තමයි වෘත්තීය භාවය කියලා කියන්නේ. අපි දැන් කතා කරමු ගුරුවරයා ඇයි එහෙනම් වෘත්තිකයෙකු ලෙස සලකන්නේ කියලා. කරුණු රාශියක් ඒ සඳහා බලපානවා. ඉන් කිහිපයක් තමයි මේ තියෙන්නේ. අත්‍යවශ්‍ය ප්‍රජා සේවකයෙකු වීම, අඛණ්ඩ පුහුණුව, විශේෂිත පුහුණුව ලබා තිබීම, ප්‍රජා විසින් පිළිගනු ලැබීම, බුද්ධිය හා මනස මෙහෙයවීම, වගකීම් සහගත වීම, පැටුම් ලැබීම, ස්වයං පාලනය, ස්වාධීනත්වය, ප්‍රතිභාපූර්ණත්වය, ප්‍රජාවගේ හා රටේ සංවර්ධනයේ ප්‍රබල ඒ වගේම ප්‍රධාන කොටස්කරුවෙකු වීම, නිශ්චිත වූ දැනුම, ආකල්ප කුසලතා තමන්ගේ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ලබාගෙන තිබීම, මහජන සේවා පිළිබඳ හැඟීමෙන් කටයුතු කිරීම, ප්‍රායෝගිකකරණය වීම, වෘත්තියට ප්‍රවිෂ්ඨ වීමේ සුදුසුකම් සපුරා තිබීම. ඒ කියන්නේ ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වීමේදී ඒ අදාළ කඩයිම් විභාග සමත් වෙලා ඒ අදාළ වෘත්ති සුදුසුකම් සම්පූර්ණ කරගෙන වෘත්තියට ප්‍රවිෂ්ඨ වීම. ස්වයං තීරණවලට එළඹීමේ ස්වාධිපත්‍රය සමාගේ තමාගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සේවාවට අදාළ වගකීම් බාර ගැනීම සේවාලාභී ගුරුවරයා වශයෙන් කතා කරද්දී ගුරුවරයාගේ අධ්‍යාපනය ලබා දෙන තමන්ගේ ළමුන් පිළිබඳ ඇති කැපවීම වෘත්තීය සංවිධානවල සමාජිකත්වයේ ලැබීම වෘත්තීය සංගම්වල කොටස්කරුවෙකු වීම වෘත්තීය පිළිබඳ මහජන විශ්වාසය සහ පැහැදීම ඒ වගේම මහජනතාවගෙන් උසස් ගෞරවත්වයක් ලැබීම ඉලක්කගත කණ්ඩායම්වල ගැටලු අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ අවශ්‍යතා සංවර්ධනයට ගැටළු විසඳීම් වලට යොමු වීම, ඒ වගේම වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් තිබීම සහ එම වෘත්තීය ආචාර ධර්ම පද්ධතිය අනුව කටයුතු කිරීම. මෙන්න මේ වගේ කරුණු රාශියක් ගන්න පුළුවන් ගුරුවරයා ඇයි වෘත්තිකයෙකු ලෙස සලකන්නේ කියන කාරණාවේදී. හරි. අද අපි කතා කරේ ගුරුවරයා සහ ගුරු වෘත්තිය පිළිබඳවයි.
මේ වගේ තවත් වටිනා වැදගත් වීඩියෝස් නැරඹීමට මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න මෙන්න ආරාධනා කරනවා. යම්කිසි ප්‍රශ්නයක් වෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. මගේ YouTube channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන මෙන් ආරාධනා කරනවා. එහෙනම් මම අදට සමුගන්නවා. බොහොම ස්තුතියි.